ඉතින් යාළුවනේ නයිමිරිස් වගාවට උනන්දුවක් තියෙන අලුත් යාළුවෝ නිතරම අහන ප්‍රශ්නයකට කෙටි උත්තරයක් මම අද මේ කෙටි වීඩියෝ එකෙන් ඔයාලට අරගෙන එනවා. ඉතින් ඔයාට හිතා ගන්න පුරුවන්ද මේ අය අහන ප්‍රශ්නේ මොකද්ද කියලා? ඒ තමයි වර්ගාඩි 1000ක හරිතාගාරයකින් මාසෙකට ලැබෙන ආදායම කීයද කියලා අහන එක. මේක පොදු ප්‍රශ්නයක්. මාසෙකට 100 දෙනෙක් වට ඔය ප්‍රශ්නයම අහනවා. ඇත්ත කතාව තමයි ඔය ප්‍රශ්නෙට හරි උත්තරයක් දෙන්න අමාරුයි කියන එක. ඒත් මම සරල උත්තරයක් දෙන්නම්. මම මේකට උත්තර දෙකක් දෙනවා. හරිද යාළුවනේ? පළවෙනි උත්තරේ තමයි අවම මාසික ආදායම. අපිට ඉතින් වර්ගාඩි 1000ක නයිමිරිස් පැල නිවැරදිව දැම්මොත් උපරිමයෙන් පැල 160ක් වගේ තමයි දාන්න වෙන්නේ. එක පැලයකින් කොහොම වුණත් සතියට ග්‍රෑම් 50 නම් ෂුවර්. ඒ කියන්නේ මාසෙට ග්‍රෑම් 200යි. පැල 160න් බැලුවොත් කිලෝ 32යි. අවම මිල ඉතින් කිලෝ එකක් රුපියල් 700ම තමයි. එතකොට මාසික ආදායම රුපියල් 20400යි. දෙවනි උත්තරය තමයි උපරිම මාසික ආදායම. මගේ අත්දැකීම් අනුව නම් නයිමිරිස් පැලයකින් සතියට උපරිමව ග්‍රෑම් 250යි. මාසෙට කිලෝ 1යි. පැල 160න් වැඩි කළොත් කිලෝ 160යි. උපරිම මිල රුපියල් 1500ත් හම්බෙලා තියෙනවා කිලෝ එකකට. එතකොට රුපියල් 2,40000යි මාසෙට. ඔය 1500ක මිල එක දවසක් වුණා නම් හම්බ වෙයි. කොහොමත් රුපියල් 10 ස්ථාවර මිල තියෙනවනේ. එතකොට ලබා ගන්න පුරුවන් උපරිම ආදායම රුපියල් 1,60,000යි. ඉතින් මේ වීඩියෝ එකෙන් මම ඔයාලට පොඩි අදහසක් දුන්නේ. මම කියපු අවම සහ උපරිම මාසික ආදායම අගයන් දෙක අතර අගයක් ඔයාලට අනිවාර්යෙන් ලබා ගන්න පුළුවන්. ඔයාගේ කැපවීම මත, ගුණාත්මක වගාව මත, පැලවල නිරෝගීකම මත, යොදන පොහොර මත සහ හරිතාගාර නිවැරදි තාක්ෂණය සහ නඩත්තුව මත තමයි ඔයාගේ ආදායම තීරණය වෙන්නේ. ඉතින් ඔයාගේ වටිනා අදහස කමෙන්ට් කරන්න, ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, අපිව දිරිමත් කරන්න ඔයාට කරන්න පුරුවන් දේ කරන්න. සුබ දවසක් ඔයාට. ආයෙත් මතක ඇතිවේ වීඩියෝ බලන්න. හෙටත් එන්න.